වීරසිංහ රජතුමනි, දේවද විදුහල්පති හිමියනි, ආරාධිත අවුරුදු තිරුහලේ සහකාර විදුහල්පති තුමන්ලා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ අවසරයි. සියලු ක්‍රීඩාවල් වාර ආචාර්ය ආත්මකාන්තේ සියලුම ආචාර්යවරු නෝබෙල් ආදරණීය දරදරි. රාජපක්ෂ විද්‍යාලය පොතේ ආවයි. උසු ක්‍රීඩාවේ මොකද එහෙම කියන්නේ උසු ක්‍රීඩාවේ විශාල ජයග්‍රහණ ලබාගත් පාසල තමයි මහින්ද රාජපක්ෂ විද්‍යාලය කියන්නේ. මට මතකයි මේ හිටපු ආර්ය ශිෂ්‍යයන් මට නම් වලින් කිව්වොත් දිනුජි කෞශල්‍ය අයිඩි වගේ ශිෂ්‍යයන් මට මේ මත මතක වුණ පළාත් ජාතික නෙවෙයි ජාතික ජයග්‍රහණ තරම් මට මතකයි 2018 චීනයේ ඉමේෂාන් වල පැවති ලෝක කුට්ටු උසුල් තාපරගාවලියට සහභාගී වෙලා ජයග්‍රහණ බව ලබාගත් ක්‍රීඩකයන් වෝ එමෙම මෙම පාසලේ උසු හදාරු බොහෝ ක්‍රීඩකයන් ඉන්නවා. ඔවුන් දැන් ජාතික උසු විනිසුරු කවුන්සිලයේ විනිසුරුවට විදිහට වැඩ කරන අය ඉන්නවා. ඒ වගේම මාතර ප්‍රදේශයේම සමහර පාසල්වල ප්‍රදේශගුරු වශයෙන් කටයුතු කරන අයත් ඉන්නවා. ඒ කියන්නේ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ උසු ක්‍රීඩාව ඉතාමත්ම හොඳට පැවති දැනට පැවැදෙන ක්‍රීඩාවක් ලෙස මට ඇත්තටම හඳුන්වන්න පුළුවන්. එමෙන්න මම පැමිණ මොහොතේ ගරු විදුහල්පතිතුමා සහ නියෝජ්‍ය විදුහල්පතිතුමිය සමග සාකච්ඡා කරන වෙලාවේ ඇත්තටම එම දෙපළ මෙම ක්‍රීඩාව දියුණු කිරීමට මුසු විතරක් නෙවෙයි සියලුම ක්‍රීඩාවන් දියුණු කිරීමට හදවතින්ම කැප වෙලා තමන්ගේ රාජකාරියට එහා ගිය උනන්දුවක් සහ උත්සාහයක් තිබෙන දෙපළක් බව තාමත් ගෞරවයෙන් මතක් කරගන්න කැමතියි. මොකද ඒක තමයි අපේ වැදගත් වෙන අපේ ක්‍රීඩාවේ නියලසික නිලධාරීන් විදියට ඉතාමත්ම වැදගත් දේ තමයි අධ්‍යාපනය මෙන්න ක්‍රීඩාවත් ජීවිතයට ඉතාමත්ම වැදගත්. ඒ බැවින් එහෙම දෙපළගේ සහ අනිකුත් ආචාර්ය මණ්ඩලයේ කැපවීම ඉතාමත් වැදගත්. මම හිතන්නේ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය සෑහෙන ජයග්‍රහණයක් ලැබුණ දකුණු පළාතේ තරඟ වලින් එමෙන්ම පහසුකම් අතින් බලවන දේ පහසුකම් අඩුයි වූසු ක්‍රීඩාව දියුණු කිරීම සඳහා අතරම මේ මම හිතන්නේ විදුහල්පතිතුමා වුන් වෙලා තියෙනවා කාපට්ස් ලබා දෙන්න කියලා කියන්නේ ක්‍රීඩා පළස් අතරම මේ අත්‍යවශ්‍යයි. මොකද ක්‍රීඩකයන්ගේ ස්කිල්ස් ඩෙවලොප් කරන්න සාමාන්‍ය නිකන් සිමෙන්ති කොන්ක්‍රීට් පොළොවකට වඩා මොකද ඩිපිකල් මූව්මන්ට්ස් වගේ දේවල් තියෙනවා. අර තාවුළු කියන අංශය කියන්නේ ෆයිටින් සහ ටෙක්නිකල් දෙකක් තියෙන උසුල එකේ ෆයිටින් ටෙක්නික් කියන්නේ තාවුළු කියන අංශේ. එම තාවුළු අංශයේදී ක්‍රීඩකයාගේ අර ජම්ප් වෙන්න උඩ යන ඒ වගේ ටෙක්නිකල් ඩෙවලොප් වෙන්න කාපට් එකේ සපෝට් එකක් දෙන්න ඕනේ වගේ. ඉතින් කාපට්ස් නැතුව අපිට ගොඩක් වෙලාවට අමාරුයි ක්‍රීඩාව දිනු කරන්න. ඒ නිසා මම හිතන්නේ ඉදිරියේදී විදුහල්පතිතුමා පොරොන්දු වෙලා තියෙන කාපට්ස් ලබා දෙන්න. එය මම හිතන්නේ දරුවන් බෙදගෙන ඉතාමත් පාරංචියක්. එමෙන්ම ඒ සාමාන්‍ය කාපට් වලින් අමතරව ඉන්න ඉදිරියට තවත් අපේ දැන් ජාතික මට්ටමට අපි යනකොට අපේ ජාතික මට්ටමේ තියෙන වෙනම කාපට්ස් ජාතියක්. ඒ කියන්නේ ප්‍රැක්ටිස් කාපට්ස් සහ ඉන්ටර්නැෂනල් කාපට්ස් තියෙන ඒ වගේ තමයි ඉන්ටර්නැෂනල් කාපට් එක ලක්ෂ 70ක් 80ක් විතර වෙනවා. බහුවගේ දවස්වල අපි ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාරගමගේ මැතිතුමා තමයි ශ්‍රී ලංකා උසු සම්මේලනයේ විදිහට අපි කියන කරපු සාකච්ඡා විදිහටම අපිට පොරොන්දු කරන දකුණු පළාතටයි බස්නාහිර පළාතට සහ මධ්‍ය පළාතට මෙම උපකරණ ලබා දෙන්න. ඒකදී අපිට අවස්ථාව ලැබුණා දකුණු පළාතේ තවත් එකක් ලබා ගන්න. අපිට එතුමා කිව්වා කෝඩේෂන්ස් ලබා දෙන්න කියලා. පෙරේදා වෙනකොට මම එතුමාට කෝඩේෂන්ස් ලබා දුන්නා. මිලියන 32ක් වෙනවා. ඒ කියන්නේ කෝටි 3කටත් එහා ගියපු මුදලක් යන පළාත් වලට එම තාවුල් සහ සඳහා කාපට්ස් ලබා ගන්න. නමුත් එතුමා එක ගුණා කරලා දෙන්න කියලා. ඒකදී අපිට විශේෂයක් තියෙන අපිට දකුණු පළාත එකක් ලැබෙනවා. ඒ කියන්නේ තාවුල් සහ සඳහා කාපට් එකක් ලැබෙනවා. එක කාපට් එකක් ලක්ෂ 30කට එහා පැත්තට වටිනවා. ඒ වගේම සඳහා ඉක්විප්මන්ට්ස් ක්‍රීඩා උපකරණ අපිට ලැබෙනවා. ඉදිරියේදී මම බලාපොරොත්තු වෙන දකුණු පළාතේ කනිෂ්ඨ බූස්ට් සංචිතයක් පිළිලවන අර ගියන කාපට්ස් දෙක අපිට කොටවිල ගෘහස්ත ක්‍රීඩාගාරයේ තැන්පත් කරලා අපේ කනිෂ්ඨ සංචිතයේ ක්‍රීඩාගාරවල බෝණීමට අවස්ථාව ලබා දෙන්න. ඒ නිසා මේ මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ දරුවන්ට ඒ අවස්ථාව අනිවාර්යයෙන් ලැබෙනවා. ඒක නිසා ඔබ වාසනාවන්තයි. මොකද ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ක්‍රීඩකයන් ඩෙවලොප් කිරීමේදී අනිවාර්යයෙන්ම ඒ කාපට්ස් වල සෙල්ලම් කරනවා. නැත්නම් අපිට බැලන්සින් උඩ යන දේවල් ඒ වගේම ටම්ප්ලින් ජම්පින් ඒ වගේ දේවල්ට යන්න අමාරුයි. ඒ කාපට් එකේ සපෝට් එක නැතුව. එමෙන්න එම අවස්ථාවක් අපිට ලැබෙනවා. එමෙන්න දකුණු ආසියාවේ පළවෙනි වතාවට කනිෂ්ඨ බූස්ට් තරගාවලියක් පවත්වනවා ලබන ජනවාරි බංග්ලාදේශ දකානුවර.
ඒ තරගාවලියට සහභාගී වීම සඳහා අපි මේ පාසල් තරගාවලියෙන් පළාත් වලින් ජයග්‍රහණය කරන සහ අවසාන වශයෙන් අවසාන මහා තරගය මහනුවර තිගන ගෘහස්ත ක්‍රීඩාගාරයේ පැවැත්වීම තීරණය කරන ඔක්තෝබර් මාසයේ එම දවස්වලදී එම තරගයේ පැවැත්වීම අනතුරුව අපි ජාතික සංචිතයක් ඇඳවන ශ්‍රී ලංකා ඔහු සම්මේලනයේ ජාතික ක්‍රීඩා තීරණ කමිටුව අධීක්ෂණය යටතේ එම ජාතික සංචිතයට තෝරගන්නා ළමයිගෙන් තමයි අපි බංග්ලාදේශයේ ඩකානුවර පැවැත්වෙන ලෝක දකුණාසික කනිෂ්ඨ වූසු තරගාවලිය පළවන දකුණාසික කනිෂ්ඨ වූසු තරගාවලියට ක්‍රීඩකයන්ව තෝරගන්නේ. එබැවින්ම ළමන අවුරුද්දේ පැවැත්වෙනවා 13 වන ආසියානු කනිෂ්ඨ වූසු තරගාවලිය ගොඩක් වෙලාවට බීජිං වල පැවැත්වෙන්න තියෙනවා. තාම ඒ දින සහ වකවානුව අපිට ස්ථානයක් දැනුම් දීලා නැහැ. ඒ තරගය සඳහා අපි ක්‍රීඩකයන්ව තෝරාගන්නේ මේ පාසල් තරගයෙන් ජයග්‍රහණය කරන ක්‍රීඩකයන්. එවෙන් මහින්ද රාජපක්ෂ ක්‍රීඩකයන්ට දෙම අවස්ථාවක් තිබෙනවා. ඔවුන් දැන් පළාතේ ජයග්‍රහණය කළා තියෙන්නේ. ඔවුන් දැන් ජාතික ජයග්‍රහණ ලබාගෙන ඉදිරියේදී පැවැත්වෙන ජාතික සහ ජාත්‍යන්තර ජයග්‍රහණ වලට සහභාගී වන සහ අපේ රටට පදක්කම් ලබා ගැනීමට අවස්ථාව මෙම තරගාවලිය එකම ඉස්සරහට සහභාගී වන ලැබෙන අතර මෙම කරන ඇගයීම කරු විදුහල්පතිතුමා විසින් කරන මේ ඇගයීම ඕන්ට මම හිතන්නේ මහත් කිරියක් වේවි ඉදිරියේදී එම ජයග්‍රහණ ලබා ගැනීමට. එබැවින්ම මේ තිරිජි නැමැති මේ ක්‍රීඩකාව මම දැන් දැනට පාසලේ ඉන්න ක්‍රීඩකාවක්. එයා ජාතික කනිෂ්ඨ වූ සංචිතයේ ඉඳලා තියෙන මට මතකයි. ඇය හිටිය එක ඒ වගේම බොහෝ ක්‍රීඩකයන් බිහිවෙච්ච පාසලක් තමයි මහින්ද රාජපක්ෂ විද්‍යාලය. ඉදිරියේදී මෙම ජයග්‍රහණ තවදුරටත් ලබා ගැනීම අපිට පළාත් සහ ජාතික මට්ටමින් වෙන අන්තර්ජාතික ජයග්‍රහණ ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන ක්‍රීඩකයන් බිහි වේවා කියන ප්‍රාර්ථනා කරමින් මම නිවස්ති